ජේසු පිහිටයි. කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා 2 කොරින්ති 5:17 කියනවා යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනා ඔහු අලුත්ම ඇවිල්ලා new creature. එහෙමනම් පාවුලතුමා කියනවා මම ක්‍රිස්තුස් ශරීරයේ පළවෙනියා කියලා. එතකොට පාවුලතුමා පළවෙනිය නම් රෝම 16:7 කියනවා පාවුලතුමාම මට පළමුව ක්‍රිස්තුස් වහන්සේ තුල සිටියාවෝ අන්ද්‍රෝනිකස් ගැන. එතකොට මේ අන්ද්‍රෝනිකස් ක්‍රිස්තුස් ශරීරයට අයිති එක්කෙනෙක්ද නැද්ද? පාවුලතුමා 1 තිමෝති වල කියනවා මම තමා ක්‍රිස්තුස් ශරීරයේ පළවෙනියා කියලා. එහෙමනම් රෝම 16:7 පාවුලතුමා කියනවා මට පළමුව ක්‍රිස්තුස් වහන්සේ තුල හිටිය අන්ද්‍රෝනිකස් කියලා. ඒතකොට ක්‍රිස්තුස් වහන්සේ තුල අන්ද්‍රෝනිකස්ට පාවුලතුමාට ඉස්සලා ඉන්න බෑනේ. බොඩි ඔෆ් ක්‍රයිස්ට් එකේ පළවෙනියා පාවුලතුමා නම් අන්ද්‍රෝනිකස් ඊට ඉස්සලා ඉන්න බෑනේ. ඒක පැහැදිලිද? අන්ද්‍රෝනිකස් කියන්නේ ජුදෙව්වෙක්. අන්ද්‍රෝනිකස් ක්‍රිස්තුස් වහන්සේ තුල ලිටල් ෆ්ලොක් එකේ හිටපු කෙනෙක්. ඔහු හිටියෙත් ක්‍රිස්තුස් වහන්සේ තුල නමුත් බොඩි ඔෆ් ක්‍රයිස්ට් නෙමෙයි. අනුග්‍රහයේ ක්‍රිස්තුස් ශරීරයේ සමාජිකයෙක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. පාවුලතුමා තමයි පළවෙනියා ක්‍රිස්තුස් ශරීරයේ හිටපු. එතකොට ඊට පස්සේ තමයි මේ පොලිමේ හැදෙන්නේ. මේ පොලිමේ මුලින්ම ඉස්සරහා බලාගෙන ඉන්නේ පාවුලතුමා. ස්වර්ගයට යන්න. මේ පොලිමේ කෙරවලේ අපිත් ඉන්නවා. බොඩි ඔෆ් ක්‍රයිස්ට්. අන්ද්‍රෝනිකස් බොඩි ඔෆ් ක්‍රයිස්ට් එකේ නෙමෙයි. නමුත් ක්‍රිස්තුස් වහන්සේ තුල ලිටල් ෆ්ලොක් එකේ කුඩාරලට අයිති. එනිසා මේක තේරුම් ගන්න මේ පදයේ තේරුම ඒකයි. පාවුලතුමා තමයි ක්‍රිස්තුස් ශරීරයේ පළවෙනි සමාජිකයා. අකලට උපන් මහා ප්‍රධාන පෞකාරයා කියලා පාවුලතුමා කියනවා. නේද? කිං ජේම්ස් බයිබල් එක බලන්න ඒකේ පැහැදිලිව ඔක්කොම ටික තියෙනවා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.